ගොඩක් ආගම්වල තියෙනවා මේ මහා ජල ගැලීම කියලා දෙයක් ගැන. මෙන්න මේම ජල ගැලීමක් ඇවිල්ලා තියෙන එකෙන් පෘථිවියේ හිටපු මිනිස්සු ඔක්කොම මේ විනාශ වුණා. හැමදේම විනාශ වුණා. එහෙම කියලා ඒක ආපු කාලය ගැනත් හැම ආගමක සාමාන්‍යයෙන් සමාන කතාවක් තියෙනවා. ඒ කතාව වෙන්න හේතුනේ ජල ගැලීම එකපාරට කොහොමද මේ පෘථිවියෙන් අතුරුදහන් වුනේ? ඒ කියන්නේ මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් දවසකින් පැය කිහිපයකින් සිදුවෙච්ච දෙයක්. ඒක භූමිකම්පාවක් නිසා වුණා නම් ඒ දේවල් වල සඳහන් වෙනවා මේ භූමිකම්පාවක් ඇවිල්ලා ජල ගැලීමක් ආවා. එහෙමත්ම නෙමෙයි තියෙන්නේ. ජල ගැලීමක් ආවා. ඒතර කොහෙන්ද ජල ගැලීම සිදුුනේ කොහොමද වුනේ? ඒක වෙන්න ප්‍රධානම හේතුව තමයි පෘථුවියේ අභ්‍යන්තරය තුලින් ගමන් කරන ජල සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් නෙමෙයි ජල විශාල ධාරිතාවක් තියෙනවා. ඒ ධාරිතාව මේ වන විටත් පෘථිවිය අභ්‍යන්තරේ ගමන් කරනවා. මේක යම්කිසි කාල සීමාවකට වරක්. ඒක කොච්චර කාලයක්ද කියන එක හරියටම කියන්න අමාරුයි. යම්කිසි කාල සීමාවකට වරක් ඒ ජලය නැවත පෘථිවිය මතු පිටට ඇවිල්ලා නැවත අභ්‍යන්තර භූගත මාර්ග ඔස්සේ නැවත පෘථිවිය අභ්‍යන්තරයට ගමන් කරනවා. මේක චක්‍රීය වෙන ක්‍රියාවලියක්. මේක සාමාන්‍යයෙන් පෘථිවිය පිරිසුදු කරන්න නිකන් පෘථිවිය විසින්ම සබාදාම් විසින්ම හදාගත්ත දෙයක්.